හොඳයි. බාග. හිතන්නේවත් නැතුව අපි හැමදාම පාවිච්චි කරන දෙයක්. පිස්ස කැල්ලක් යාළුවොත් එක්ක බෙදා ගන්නකොට, වෙලාව කියනකොට මේ හැම තැනම බාග තියෙනවා. ඉතින් අද අපි කතා කරමු මේ බැලු බැල්මට සරලයි වගේ බේන ඒත් හරිම ප්‍රබල ගණිත මේවලම ගැන ටිකක් ගැඹුරින්. කවදා හරි චොක්ලට් එකක් යාළුවෙක් එක්ක බෙදාගෙන තියෙනවා නම් ඇත්තකම භාග්‍ය ගැන ලොකු අදහසක් දැනටමත් තියෙනවා. හිතන්නකෝ මේ චොක්ලට් එක සමාන කෑලි 10කට කැඩුවා කියලා. ඒකෙන් එක කෑල්ලක් ගත්තොත් ඒ කියන්නේ සම්පූර්ණ චොක්ලට් එකෙන් 10න් එකක් ගත්තා කියන එක. ඔන්න ඕක තමයි හරිම සරලව භාග්‍ය කියන සංකල්පේ පදනම. හරි. චොක්ලට් කතාව නියමයි. ඒත් ගණිතයේදී භාගයක් කියලා හරියටම අදහස් කරන්නේ මොකක්ද? බලමු ඒකේ නියම අර්ථ දැක්වීම මොකක්ද කියලා. මෙතන තියෙන්නේ අර කලින් කිව්ව අදහසම තමයි. හිතමු මේ චීස් රෝදේ තමයි අපේ සම්පූර්ණ වස්තුව කියලා. දැන් මේක සමාන කෑලි 8කට බෙදුවොත් එක කෑල්ලක් කියන්නේ සම්පූර්ණයෙන් 8න් එකක්. එතකොට භාගයක් කියන්නේ හැම වෙලේම යම්කිසි සම්පූර්ණ දෙයකට සාපේක්ෂව ඒකේ කොටසක් ගැන කතා කරන එක. ඉතින් පොතේ හැදියට කිව්වොත් මේ තමයි භාගයක නිල අර්ථ දැක්වීම. ඒ කියන්නේ සම්පූර්ණ දෙයක කොටසක් නිරූපණය කරන සංඛ්‍යාවක්. මෙතනදී වැදගත් දේ තමයි අර සම්පූර්ණ දෙය කියන එක තනි වස්තුවක් වෙන්නත් පුළුවන්, නැත්නම් වස්තු ගොඩක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේක ගණන් පොතට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඇත්ත ජීවිතේ හැමතැනම භාග තියෙනවා. අපි හුස්ම ගන්න වාතයේ ඒකෙන් පහෙන් එකක් ඔක්සිජන් කියලා කියනකොට අපි භාග පාවිච්චි කරනවා. කවුරු හරි කිව්වොත් ඉඩමකින් 4න් 3ක එළවලු වගා කරලා තියනවා කියලා එතන තියෙන්නේ භාගය. ඉවුම් පිහුම් ඉදිකිරීම මේ හැම දෙයකදීම භාග කියන සංකල්පය අපිට ඕන වෙනවා. හොඳයි. භාගය කියන්නේ මොකක්ද කියලා දැන් අපිට අදහසක් තියෙනවා. එහාන ඊළඟට බලමු. භාගයක් ලියන්නේ කොහොමද? ඒකේ තියෙන ප්‍රධාන කොටස් දෙක මොනවද කියලා. ඕනෑම භාගයකට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. යටින් තියෙන සංඛ්‍යාවට අපි කියනවා හරය කියලා. හරයෙන් කියවෙන්නේ සම්පූර්ණ දේ සමාන කොටස් කීයකට බෙදලාද තියෙන්නේ කියන එක. උඩින් තියෙන සංඛ්‍යාව තමයි ලවය. ලවයෙන් කියන්නේ අර බෙදපු කොටස් වලින් කීයක් ගැනද අපි මේ කතා කරන්නේ කියන එක. ඒකයි අපි 4න් 3යි කියලා කියන්නේ. ඒ කියන්නේ 4කට බෙදපු දෙයකින් කොටස් 3ක්. හරි. දැන් මේ වර්ග දෙක අතර තියෙන වෙනස බලමු. ලවය ඒ කියන්නේ උඩ තියෙන අංකය හරයට වඩා ඒ කියන්නේ යට තියෙන අංකයට වඩා පොඩි නම් අපි ඒවට කියනවා නියම භාග කියලා. ඒ කියන්නේ සම්පූර්ණ එකකින් කොටසක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි සමහර වෙලාවට ලවය හරයට වඩා ලොකු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් ගැන කතා කරනවා. අනේ ඒවට තමයි විෂම භාග කියලා කියන්නේ. හොඳයි. භාග හඳුනගත්තා වර්ගත් දන්නවා. දැන් තමයි වැදගත්ම හරිය. මේ භාග පාවිච්චි කරලා ගණන් හදන්නේ කොහොමද? බලමු අපි භාග එකතු කරන, අඩු කරන, ගුණ කරන සහ බෙදන විදිහ. භාග එකතු කරනකොටයි අඩු කරනකොටයි මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන රන් රීතිය. හරයන් ඒ කියන්නේ යටි ඉලක්කම් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. හිතන්නකෝ එක පීට්සා එකක් කෑලි 8කට කපලා තව එකක් කෑලි 6කට කපලා ඒ කෑලි එකට එකතු කරන්න බෑනේ. ප්‍රමාණයන් වෙනස්. අන්න ඒ වගේ කොටස් වල ප්‍රමාණය සමාන වෙන්න ඕන. ඒ කියන්නේ අපි මුලින්ම පොදු හරයක් හොයාගන්න ඕන. හැබැයි වාසනාවකට වගේ ಗುಣ කිරීමයි බෙදීමයි ඊට වඩා සෑහෙන්න ලේසි. ಗುಣ කරනකොට හරිම සරලයි. ලවයන් දෙක ಗುಣ කරනවා, හරයන් දෙක ಗುಣ කරනවා. එච්චරයි. බෙදීමත් ඒ වගේමයි. එතනදී කරන්න තියෙන එකම දේ දෙවණියට තියෙන භාගය අනිත් පැත්ත හරවලා. ඒ කියන්නේ උඩ යට මාරු කරලා ಗುಣ කරන එක. අපි එකට කියනවා පරස්පරයෙන් ಗುಣ කිරීම කියලා. හැබැයි ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? එකම ගානේ වරහන්, ගුණ කිරීම, බෙදීම්, එකතු කිරීම ඔක්කොම කලවම් වෙලා. බැලු බැල්මට ටිකක් සංකීර්ණයි වගේ පේනුණාට මේක හරිම ලේසියෙන් විසඳන්න පුරුවන්. හැබැයි ඒකට નિયમિત අනුපිළිවෙලක් අනුගමනය කරන්නම වෙනවා. ඔන්න ඕකට තියෙන රහස් කෝඩ් එක තමයි BODMS කියන්නේ. මේකෙන් තමයි අපිට ගාන හදන්න ඕන හරි පිළිවෙල පෙන්වන්නේ. B කියන්නේ වරහන්. ඒ කියන්නේ මුලින්ම වරහන් ඇතුලේ තියෙන ඒවා සුළු කරන්න ඕන. ඊට පස්සේ පිළිවෙලින් බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම. ඉතින් අර කලින් දකපු ගාන වගේ එකකදී අපි මුලින්ම වරහන් දෙක ඇතුලේ තියෙන කෑලි වෙන වෙනම සුළු කරලා අන්තිමට තමයි ඒ එන උත්තර දෙක බෙදන්නේ. හරි. නීති ටික දැන් පැහැදිලි. එහෙනම් අපි බලමු මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා ඇත්ත ජීවිතේ එන ප්‍රායෝගික ගැටලු කීපයක් විසඳන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් මෙන්න ප්‍රායෝගික ගැටලුවක්.
හිතන්නකෝ සුනිල් කියලා කෙනෙක් අඹ ගොඩක් මිලදී ගන්නවා. හැබැයි බලනකොට ඒ ගොඩෙන් 8න් එකක් නරක් වෙලා. ඉතුරු වෙච්ච හොඳ අඹ ටිකෙන් 7න් එකක් තාම අමුයි. දැන් කොහොමද අපි භාග පාවිච්චි කරලා අන්තිමට ඉතුරු වුණු හොඳට ඉදුණු අඹ ප්‍රමාණය හොයාගන්නේ? මේ වගේ ගැටලුවක් දැක්කව කලබල වෙන්න දෙයක් නෑ. එකපාරටම උත්තරේ හොයන්න යනව වෙනුවට මේක සරල පියවර කීපයකට කඩාගත්තම හරිම ලේසි. පළවෙනියට හොඳ අඹ ටිකේ භාගය හොයාගමු. ඊළඟට ඒ හොඳ අඹ වලින් ඉදුණු ඒවායේ භාගය හොයාගමු. ඊට පස්සේ තමයි අනිත් ගණනය කිරීම. හොඳයි. එහෙනම් පළවෙනි පියවර. හොඳ අඹ ප්‍රමාණයක් භාගයක් විදිහට හොයාගන්න එක. මුළු අබ ගොඩම අපි එක කියන සම්පූර්ණ විදිහට ගමු. ඒකේ නරක් විච්ච කොටස කියන්නේ 8න් එකක්. අඩුපලම ඉතුරු මෙන හොඳම ප්‍රමාණය භාගයක් විදිහට ගත්තොත් 8න් 7යි. හරිම සරල අඩු කිරීමක්. හොඳයි. අඹ ගැටලුවේ පළවෙනි පියවර දැක්කනේ. දැන් අපි යමු තවත් ඒ වගේම ගැටලුවකට. හැබැයි මේකෙදි නම් අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත හැම දෙයක්ම පාවිච්චි කරන්න වෙනවා. මෙන්න ටිකක් විතර හිතන්න ඕන ගැටලුවක්. රාජ්ට තාත්තගෙන් සල්ලි වගයක් ලැබෙනවා. එයා ඒකෙන් 4න් එකක් පොත් ගන්න වේදම් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ගාණෙන් 3න් එකක් ගමන් බිමන් වලට වේදම් කරනවා. අන්තිමට එයා ළඟ රුපියල් 500ක් ඉතුරුයි. මෙතන තියෙන වැදගත්ම වචනේ තමයි ඉතිරියෙන් කියන එක. අපි බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. හරි. අපි මේක හිමින් සැරේ පියවරෙන් පියවරට කඩලා බලමු. පළවෙනියටම රාජ් මුළු මුදලෙන් 4න් එකක් පොත්වලට වියදම් කළා. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ 4න් 3ක කොටසක්. හරිද? ඊළඟට එයා වියදම් කරන්නේ අර ඉතිරියෙන් 3න් එකක්. ගණිතයේදී ඔය ගෙන් කියන වචන එනකොට ඒ කියන්නේ ಗುಣ කරන්න ඕනේ කියන එක. එහෙනම් අපි හොයන්න ඕනේ 4න් 3න් එකක් කියන්නේ කොච්චරද කියලා. ඒ කියන්නේ 4න් 3න් එකකින් ಗುಣ කරනවා. එතකොට උත්තරේ එනවා 4න් එකක්. ඒලොන් මුළු වියදම කීයද? පොත්වලට 4න් එකයි, ගමන් වලටත් සම්පූර්ණයෙන් 4න් එකයි. දෙකම එකතු කළාම 4න් 2යි. ඒ කියන්නේ 2න් එකයි. එහෙමත් නැත්නම් භාගයයි. ඉතින් මුළු මුදලින් භාගයක්ම වියදම් වෙලා. එහෙනම් ඉතුරු වෙලා තියෙනෙත් අනිත් භාගය තමයි. ඉතින් බලන්න අන්තිමට හොයාගත්තා ඉතුරු වෙලා තියෙන්නේ මුළු මුදලින් භාගයක් කියලා. ඒ ඉතුරු වුණු භාගය තමයි රුපියල් 500. එහෙනම් සම්පූර්ණ මුදල, ඒ කියන්නේ මුළු කොටස් දෙකම කීයක් වෙන්න ඕනේද? හරියටම රුපියල් 1000යි. හොඳයි. අපි දැන් භාග ගණ මූලික සංකල්ප, ඒවා එකතු කරන, අඩු කරන විදිහ, ඒ වගේම ප්‍රායෝගික ගැටලු වලට යොදා ගන්න විදිහත් කතා කළා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන මොන වගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද කියලා. සමහර විට කේක් එකක් හදනකොට වට්ටෝරුවේ ප්‍රමාණ වෙනස් කරන එක වෙන්න පුළුවන්. නැත්නම් මාසික වියදමක් සැලසුම් කරන එක වෙන්න පුළුවන්. ඇත්තටම මේ හැකියාව නිමක් නැහැ.